දැන් මම කතා කරන්නේ 1998 29 වෙනි MCQ එක. මේක අහලා තියෙන්නේ එක සමාන අරෙන් යුත් එහෙත් ρ1 ρ2 කියලා ඝනත්ව තියෙන වෙනස් ද්‍රවයන් දෙකකින් සාතන ලද වෙනස් ද්‍රවයන් දෙකකින් හදපු ගෝල දෙකක් ඝනත්වයේ ρ වෙච්ච ද්‍රවයක ද්‍රවයක් පුරවගෙන ගැඹුරු භාජනයක නිශ්චලතාවය ඉඳලා අතාරිනවා. ඒතර ගෝල දෙක ගන්න ආන්ත ප්‍රවේග අතර අනුපාතයක් තමයි අහලා තියෙන්නේ. හරි. මම මේක මුලින් ඉඳන් ඒ කියන්නේ සූත්‍ර මතක තියා ගැනීමක් කරන්නේ නැතුව පෙන්වන්න මුලින් ඉඳලා ගන්න විදිය. හරි. ඒතර මෙතන ගෝලයක් දැන් යන අවස්ථාවක් ගමු. ද්‍රවයක් ඇතුලේ යනවා කියලා කියන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? මෙයාට බරක් තියෙනවා. බර මම ගන්න mg කියන. පහළට තියෙන බර mg. ඊට මෙයාම තියෙනවා ඔයාලා දන්නවා උඩුගුරු තෙරපුම u සහ මෙයාම තියෙනවා ඉහළටම දුෂ්‍රාවී බලය. සිම්පල් F කියලා මම ගන්නවා. මෙයාම තියෙන බල ඕවනේ. එතකොට ඔය ආන්ත ප්‍රවේගයේදී මොකද්ද වෙන්නේ? ඔය බල ටික සමාන වෙනවා. ඉහළට තියෙන බල දෙක එකතුව පහළට තියෙන බල එක සමාන. මොකද ආන්ත ප්‍රවේගය කියන්නේ ඒකාකාර ප්‍රවේගයක් නේ. අනියත ප්‍රවේගයක් නේ. හරි. ඒ අවස්ථාව ගැන මම හිතනවා mv සමානයි u ධන f. u ධන f සමානයි mg ට. හරි. ඒතකොට u කියන්නේ මොකද්ද? මම මෙතන ගන්නම් u කියන්නේ ගෝලයක් නේ. ගෝලෙ මත තියෙන උඩුකුරු තෙරපුම. උඩුකුරු තෙරපුම කියන්නේ d rho g. d rho g ධන f කියන්නේ මොකද්ද? F කියන්නේ මෙයාම තියෙන දුෂ්‍රාවී බලය. අපි දන්නා තරලයක් මත ගමන් කරන ගෝලයකට මත දුෂ්‍රාවී බලය ගන්න වෙන්නේ ස්ටොක්ස් සමීකරණය. ස්ටොක්ස් සමීකරණය මොකද්ද? 6යි pi ඊටා මම ගන්න A කියලා අරය A B කියන්නේ ප්‍රවේගය. හරි. B කියන්නේ එතකොට යාගේ ප්‍රවේගය ආන්ත ප්‍රවේගය. එතකොට මොකක් හරි ප්‍රවේගයෙන් යනකොට යාගේ ඒ ප්‍රවේගය තමයි මෙතන ආදිශය. හරි. එයා සමානයි mg ට. mg කියන්නේ මොකක්ද? යාගේ බර. හරි. එතකොට මෙතනදී එක සමාන අරයන් ගැන කියලා තියෙනවනේ. අරයන් ගැන කියවහම මෙතන ප්‍රවේගය තියෙනවා. මේ ප්‍රවේගයේ පරිමාව තියෙනවනේ. මම මෙතන v කියන්නේ u කියලා මම ආදේශ කරනවා. ප්‍රවේගයෙන් u කියලා ආදේශ කරනවා. මොකද මෙතන පරිමාව මම පාවිච්චි කරලා දෙනවා v කියන්නේ. හරි. ඒතර v කියන්නේ මොකද්ද? මේ ගෝලයේ පරිමාව. හරි. ගෝලයේ පරිමාව මොකද්ද වෙන්නේ? මේ අවස්ථා දෙකේම එක සමාන අරෙන් යුතු කියලා කියන්නේ ගෝලයක පරිමාව අපි දන්නවා කොහොමද ගන්නෙ? v සමානයි 4 බෙදීම 3 pi r ගණයෙන් තමයි ඉන්නේ කියලා. හරි. එතකොට මම මෙතනදී මුලින්ම යාව ආදේශ කරගන්නවා. මෙතන නම් එකම අරේ කියලා කියන්නේ. එතකොට v සමානයි. මුලින් මම කරන්න හදන ආන්ත ප්‍රවේගයට උත්තර කරගන්නනේ. එහෙනම් මම මෙතනදී එයාට මම ආදේශ කරගන්නවා. 4 බෙදීම 3යි pi r ගණය ρ කියන්නේ ද්‍රවයේ ඝනත්වය වතාවක් g. 6යි ඊටා pi මම මෙතන අරයට r පාවිච්චි කරනවා. මෙතන a වෙනුවට මම දැනට r ගන්නවා. මෙතන u තමයි ප්‍රවේගය සමාන වෙනවා ද්‍රවයේ ඝනත්වයේ වතාවක් පරිමාණනේ. ස්කන්ධය ගන්න. ස්කන්ධය සමානයි අපි දන්නවා. ස්කන්ධය බෙදීම පරිමාව සමානයි අපි දන්නවා ඝනත්වයනේ. මෙතනින් මම ඝනත්වයේ වතාවක් පරිමාවෙන් ගන්න ස්කන්ධය උත්තර ගන්න. ඒතර ඝනත්වයට මම දාන්න සිග්මා කියලා. මොකද රෝ දැම්ම ද්‍රවයේ ඝනත්වයට. වතාවක් පරිමාව 4යි pi r ඝණය වතාවක් g කියලා ඔන්න මට හම්බ වෙනවා. හරි. එතකොට මට මෙතන pi පද ටික අයින් කරලා දාන්න මුලින් මෙයා මේ පැත්තට ගෙනියන්න. 6යි pi theta rb ru සමානයි මෙයා මේ පැත්තට ගෙනියනවා. මට මේ පැත්තට එනවා 4යි pi r ඝණය එළියට ගන්න පුළුවන් නේ. 4යි pi 4 බෙදීම 3යි pi r ඝණය එළියට ගන්නවා. g එකත් එළියට ගන්නවා. g එකත් මම එළියට ගන්නවා. ඉතින් මෙතන ඉතුරුනේ සිග්මා ඍණ මෙතනින් එන රෝ එක. හරි. සිග්මා ඍණ රෝ. හරි. එතකොට මට මෙතනින් දැන් පුළුවන් 5 අයින් කරලා දාන්න නේ. 5 අයින් කරලා දාන්න පුළුවන්. 5 කපලා දානවා. r වර්ගය මෙතනින් ඉතුරු වෙන්නේ. මේ r ට අයින් වුණාම හරි. එතකොට u උත්තර ගන්නවා ප්‍රවේගය. මෙතෙන්න මේ 6 මෙතන යටට ගේනවා. එතකොට එන්නේ 8 18යි 4 බෙදීම 18යි දෙකෙන් බෙදෙනවා. එතකොට 2 බෙදීම 9යි කියලා මට හරි සුළු කරගත්තා. ඊට පස්සේ මෙතන තියෙනවා r වර්ගය g සිග්මා ඍණ රෝ බෙදීම මෙතනින් එනවා ඊටානේ. ඊට මම මෙතනින් අටින් ලියනවා. හරි. එතකොට මොකද්ද? මොකක් හරි ප්‍රවේගයෙන් ආන්ත ප්‍රවේගයෙන් යනකොට ස්ටොක් සමීකරණයෙන් හොයාගන්න පුළුවන් මෙතන දුෂ්‍රාවී බලයනේ.
ප්‍රවේගයේ ආදේශ වෙන ආන්ත ප්‍රවේගය අවස්ථාවේදීනේ. මෙතන u ට ආදේශ වෙන්න ඕන ආන්ත ප්‍රවේගය. මොකද දැන් අපි මෙතන බල සමාන කරේ මොකක් ගැන හිතලා ආන්ත ප්‍රවේගයෙන් යනවා කියලා නේ. ආන්ත ප්‍රවේගය මම මෙතන ගත්තා u කියලා. එතකොට ඒ u කියන ප්‍රවේගයේ තියෙන අවස්ථාවේදී බලන්නේ හම්බෙන්නේ නේ. ඒක තමයි අපිට ඕනේ. හරිද? එතකොට අවුලක් නැහැ මේ මෙතන එනවා සුළු වෙනවා. හරි. ඒ කියන්නේ මෙතන දැන් අපි ආන්ත ප්‍රවේගය උන්න හොයාගත්තා නේ. හරි. ඊට පස්සේ මෙතන කියනවා මෙතන දැන් කියන එක ගැන හිතමු. කියන්නේ ප්‍රවේග අතර අනුපාතයක් හොයන්න කියලා එක සමාන අරයන් කියනවානේ. එහෙනම් මෙන්න මේ r වර්ගය කියන එක අනියතයි. මම කොටුවක් දාන්න. කොටු වරහක් දාන්න එයා නියතයි නේ. ගුරුත්වාකර්ෂණයත් අපි දන්නවා නියතයි. ඊට පස්සේ එකම ද්‍රවය ගැන කියන්නේ එකම ද්‍රවය තුලින් යනවා කියන්නේ. හරි එකම ද්‍රවය තුලින් යන්නේ. එතකොට ඊට නියතයි. එතකොට කාටද එකම ද්‍රවයෙන් හදලා තියෙන්නේ? එකම ද්‍රවයෙන් හදලා තියෙන්නේ එක වෙනස් ද්‍රවයෙන් හදලා වෙනස් ද්‍රවයෙන් හදලා තියෙනවා කියනවා සිග්මා වෙනස් වෙනවා. එකම ද්‍රවය තුලින් යන නිසා මොකද වෙන්නේ? මේ රෝ කියන කෙනා නියතයි. එතකොට කාටද කවුරු වෙනස් වෙන්නේ u කියන එක වෙනස් වෙනවා මෙන්න මෙයා වෙනස් වෙනවා. තේරුණානේ? රෝ වෙන සිග්මා වෙනස් වීම මත මෙයා වෙනස් වෙනවා. හරි. එතකොට මට ඕන ගන්න පුළුවන් මේ කැලේ ටික ඔක්කොම මම නියතයක් විදිහට ගත්තොත් මෙන්න මේ එලිමන්ට් සෙට් එක r වර්ග g ඊට 2/9 අවස්ථා දෙකම නියතයි නේ. ගෝල දෙකම මේක නියතයි. ඇතුලේ තියෙන කෙනා විතරයි වෙනස් වෙන්නේ. තුල මට ඕන ගන්න පුළුවන් ප්‍රවේගයේ u කියන කෙනා අන්ලෝම සමානුපාතිකයි සිග්මා ඍණ රෝට කියලා. ඕනත් මේ එළිය සෙට් එක නියතයි නේ. මට ඕන මෙහෙම දාන්න පුළුවන්. සමාන කිරීමක් දාලා ඕන මම අර සෙට් එකෙන් k කියන නියතයක් දානවා. මේ සෙට් එකටම එළිය සෙට් එකම k කියන නියතයක් දානවා. වෙනස් වෙන්නේ නැහැ අවස්ථා දෙකේදී. හරි. ඒතර v1 කියන්නේ මොකද්ද? පළවෙනි අවස්ථාව. පළවෙනි අවස්ථාව මම දන්නේ k වතාවක් රෝ 1 වලින් හදලා තියෙන එකක් නේ. ඒතර සිග්මා කියන්නේ රෝ 1 නේ. අනිත් එක රෝ. හරි. ඊට පස්සේ කියනවා ද්‍රව්‍යඝනත්වය රෝ නනේ. හරි. රෝ. ඒතර v2 කියන අවස්ථාව ගත්තොත් එහෙම k කියන නියතේ වතාවක් රෝ 2. එයා රෝ 2 කියලා ගණනයක් තියෙන එක හදලා තියෙන්නේ. වින රෝ. මොකද ද්‍රව්‍ය එකම තමයි. ඒතර v1 සහ v2 අතර අනුපාතය මට ගන්න පුළුවන් කොහොමද? රෝ 1 ඍණ රෝ බෙදීම රෝ 2 ඍණ රෝ කිය. මොකද k නියතේ කැපෙනවා. හරි. එතකොට මේ උත්තරේ අපිට හම්බ වෙනවා 4 වෙනි එක. හරි. එතකොට මේකේ මම ඔප්පු කිරීමත් එක්ක තමයි ඔයාලට ගාන සාකච්ඡාවේ කොහොමද මේක ආවොත් ගන්න කියලා. එතකොට මේක මතක තියාගන්න කරන්න පුළුවන්. මේ මතක තියාගන්න ඕනෙත් නෑ. කැමති කෙනෙක්ට මේක මෙහෙම ප්‍රශ්නයක් ආවම සුළු කරලා ගන්න පුළුවන්. පොඩි කාලය මැනේජ් කරගන්න වැඩක් තියෙනවා. එතකොට මේක මතක තියාගත්තත් ඔයාලට කරන්න ඕන. හරි. ඒත් දැන් කතා කරේ 1998 29 වෙනි MCQ එක.